තිත් රටා ඉරි රටා මේවා ආර්ට්ද? මේවා ආර්ට් තමයි. හැබැයි මේ විෂුවල් ආර්ට් තෙරපි බේස්ඩ් ආර්ට්. මේවා දෘශ්‍ය කලා චිකිත්සන ක්‍රියාවලියේදී නිර්මාණය වෙච්ච ඇක්ටිවිටීස් වලට අනුව කෙරිච්ච ක්‍රියාකාරකම්. මේවයි වෙනසක් තියෙනවා. මේක අපි සාමාන්‍ය චිත්‍ර කලාවේදී භාවිතා වන අරමුණත් එක්ක නෙමෙයි කරලා තියෙන්නේ. මේක තෙරපි එකක්. මේක ප්‍රතිකාරයක්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට මේ සාමාන්‍යයෙන් සමාජ කතා වෙන ආර්ට් තෙරපි කියන දේත් එක්කලා කොහොමද මේ දෘශ්‍ය කලා චිකිත්සාව වෙනස් වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. මේක හඳුනා ගන්නකොට ඔබට ඇහිලා තියෙන වචන ගණනාවක් තියෙනවා. හීලිං ආර්ට්, රිලැක්සිං ආර්ට්, නියුරෝ ආර්ට්, එක්ස්ප්‍රෙසිව් ආර්ට්, ක්‍රියේටිව් ආර්ට්. මෙන්න මේ වගේ වචන ගණනාවකින් මෙන්න මේ ආර්ට් තෙරපි කියන විෂය එහෙම නැතිනම් මනෝ ප්‍රතිකාර ක්‍රමය බොහෝ තැන්වල කෙරීගෙන යනවා. ඔබට මෙවැනි වැඩසටහන් මේ වගේ දේවල් දකින්නට ලැබිලා ඇති. නමුත් එතනින් දෘශ්‍ය කලා චිකිත්සනය වෙනස් වෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ඉස්සෙල්ලා අපි දැනගමු ආර්ට් තෙරපි කියලා කියන්නේ මොකක්ද කියලා. ආර්ට් කියලා කිව්වම ඉතා විශාල පුළුල් විෂයන් ගණනාවක්. කලාව තමයි හැඳින්වෙන්නේ මේ යටතේ. චිත්‍ර කලාව, මූර්ති, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලාව, ඡායාරූප, සිනමාව මේ සියල්ල කලාව කියලා අපි හඳුනා ගන්නවා. ප්‍රතිකාරාත්මක කලාවේදී චිත්‍ර, මූර්ති, ඒ වගේම අත්කම් නිර්මාණ මේ වගේ දේවල් භාවිතා වෙනවා. ඉතින් අපි හඳුනා ගන්න ආර්ට් තෙරපි වලදී මේ එක්ස්ප්‍රෙසිව් ආර්ට් එහෙම නැතිනම් ප්‍රකාශනාත්මක කලාව පිළිබඳ ක්‍රමවේද මනෝ ප්‍රතිකාර පිළිබඳ අර්ථයකින් පාවිච්චි වෙනවා. මේකේ විශේෂත්වය තමයි මෙහිදී නිසි පුහුණුවක් ලැබපු මනෝ සෞඛ්‍ය වෘත්තිකයින් තමයි මේ විශේෂ ක්ෂේත්‍රයේ නියැලෙන්නේ. මේ පුහුණුව සම්බන්ධව වැදගත් කාරණා දෙකක් තියෙනවා. කලාව සම්බන්ධවත් ඒ වගේම මනෝ විද්‍යාව මනෝ ප්‍රතිකාර පිළිබඳව ප්‍රමාණවත් පුහුණුවක් ප්‍රමාණවත් අධ්‍යක්ීම් මේ චිකිත්සකයෙකු සතුව තියෙන්නට අවශ්‍යයි. එතකොට ඒ කියන්නේ මේ චිත්‍ර අඳින්න පුළුවන් වුණා කියලාම මේ තෙරපි එක කරන්න බෑ. මනෝ විද්‍යාත්මක දැනුමක් මනෝ ප්‍රතිකාර පිළිබඳ දැනුමක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම මේ දෘශ්‍ය කලා චිකිත්සාව කියන එක සිදු කරන්න නම්. ඒ කියන්නේ අපිට ක්ලයන්ට් කෙනෙක්ව අඳුර ගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. මේ ඊටාම වගකීම් සහගත පුද්ගලයෙකුගේ කායික මානසික සංවර්ධනයක් සූපත් භාවයක් ඇති කිරීමට බලපවත්වන විෂයක්. ඒක නිසා ඊටාමත්ම වගකීම් සහගතව මේ භාවිතා කිරීම ඊටාමත්ම වැදගත්. එක කාරණයක් තියෙනවා. චිත්‍ර ඇඳීමෙන් කාටවත්ම හානියක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා කවුරු මොන විදිහට මේ චිත්‍ර කලාව ප්‍රතිකාරාත්මකව පාවිච්චි කරත් හානියක් සිදුවීම අවම වී තියෙනවා. නමුත් මෙහි යම්කිසි සංවර්ධනයක් කායිකව හා මානසිකව සිදු කරන්නට නම් මේ පිළිබඳව පුහුණුවක් පැවතීම ඉතාම අවශ්‍යයි. එතකොට අපි දැන් ආර්ට් තෙරපි වල භාවිතා වෙන ක්‍රමවේදයන් ගණනාවක් ගැන කතා කරානේ. මේ ආර්ට් තෙරපි වලින් සේවා ලාභියෙක්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලාත් අපි කතා කරමුකෝ. ආර්ට් තෙරපි වලින් ලැබෙන ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. මුලින්ම ගත්තොත් මේ ආතතිය එහෙම නැතිනම් ලිහිලණය ඇති කිරීම, ආතතිය දුරු කිරීම, ලිහිලණය ඇති කිරීම. මේ ඔස්සේ චිත්තාවේග හඳුනා ගැනීම, චිත්තාවේග පාලනය කර ගැනීම, කළමනාකරණය කර ගැනීම. මෙන්න මේ ඔස්සේ තමන් පිළිබඳ අවබෝධයක් ලබාගෙන, තමන් පිළිබඳ දැනුමක් ලබාගෙන කායික මානසික සුවතාවයක් සඳහා වන ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් තමයි තමන්ගේ ජීවිතයට සේවා ලාභියෙකුට මෙය සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ආතතිය සමනය වීමත් සමගම එහෙම නැතිනම් ආතතිය දුරු කිරීම, ලිහිලණය ඇති කිරීම වගේම කාන්සාව, විෂාදය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් මේ වගේ මානසික රෝග ගණනාවකට, ගැටලු ගණනාවකට මේ චිත්‍ර කලා චිකිත්සන ක්‍රමවේදය මහත්සේ උපකාරී වෙනවා. එතකොට මේ සේවාලාභයට මානසික කායික ලිහිලණය ලබා දෙන මේ චිත්‍ර කලාවට සමගාමීව ආර්ට් තෙරපි නැත්නම් කලා චිකිත්සාව තුළ ක්‍රමවේද ගණනාවක් ගැන දැන් අපි කතා කරුවානේ. එතකොට මේ ක්‍රමවේද ගණනාව අතර හැමෝන්ටම කරන්න බැරි සුවිශේෂී තෙරපි ක්‍රමයක් තියෙනවානේ දෘශ්‍ය කලා චිකිත්සාව.
විෂුවල් ආර්ට් තෙරපි කියලා. මෙන්න මේක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. කොහොමද සේවාලාභියෙක්ට මේකෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිලාභ? කොහොමද මේක සේවාලාභියෙක් සඳහා අපි යොදාගන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමුකෝ. දෘශ්‍ය කලා චිකිත්සනය, විෂුවල් ආර්ට් තෙරපි. දෘශ්‍ය කලාව, මනෝවිද්‍යාව, මනෝ ප්‍රතිකාර, මනෝ වෛද්‍ය වේදය, ස්නායු වෛද්‍ය විද්‍යාව මේ වගේ විෂයන් ගණනාවක ක්‍රමවේද සම්මිශ්‍රණය කරමින් තමයි දෘශ්‍ය කලා චිකිත්සනය සංවර්ධනය වෙලා තියෙන්නේ. පසුගිය වසර 15ක පමණ කාලයක් පුරා විවිධ කණ්ඩායම්, විවිධ පර්යේෂණ කණ්ඩායම්, රෝහල්, විවිධ වයස්වල පුද්ගල කණ්ඩායම්, පාසල් මේ වගේ විශාල පර්යේෂණාත්මක පරිසරයක් ඔස්සේ තමයි මේ විෂය ඉතා සාර්ථකව සංවර්ධනයට ලක් කළේ. ඊට පස්සේ මේ ක්‍රමය පුද්ගලයාගේ කායික මානසික සමබර සුවපත් භාවයක් ඇති කිරීම සඳහා පුද්ගලයාගේ කායික මානසික සුවතාවය ඇති කිරීම සඳහා සාර්ථකව භාවිතා කරන්නට පුළුවන් බව හඳුනගන්නට ලැබුණා. දෘශ්‍ය කලා චිකිත්සනය අංශ ගණනාවකින් යුක්තයි. මෙහි තියෙන සුවිශේෂීතාවය තමයි මුලින්ම අපිට පුළුවන් ආතතිය දුරු කිරීමෙන් ලිහිලණය ඇති කරනවා වගේම මෙහි නියැලීමෙන් රෝග හඳුනගන්න. රෝගය හඳුනා ගැනීමත් ඒ වගේම හඳුනාගත් රෝගයට ප්‍රතිකාරාත්මක ලෙස භාවිතා කිරීමත් දීර්ඝකාලීනව මේ ප්‍රතිකාරාත්මක භාවිතයෙන් එහි තියෙනා වූ සාර්ථකත්වය හඳුනා ගැනීමටත් මේ සියලු අංශයන් වලින් හැකියාවක් ලැබෙනවා. දෘශ්‍ය කලා චිකිත්සනයේදී අපි පුද්ගලයාගේ ආතතිය දුරු කිරීම, චිත්ත වේග කළමනාකරණය කිරීම පමණක් නෙමෙයි යොදාගන්නේ. මෙහි සංවර්ධනාත්මක භාවිතයන් රසක් පවතිනවා. ලිහිලනාත්මක ක්‍රමවේද, රිලැක්සේෂන්ස් මෙතඩ්, මෙහිදී ලිහිලනය ඇති කිරීම වගේම රෝගය හෝ ගැටලු හඳුනා ගැනීම සඳහා ඇසෙස්මන්ට් සිස්ටම් එකක් විදියට අපි මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. ඊට අමතරව බුද්ධි සංවර්ධනාත්මක ක්‍රම, brain development techniques, ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හෝ සාක්ෂරතා ගැටලු හා බුද්ධිමය ගැටලු සම්බන්ධව පවතින දරුවන් විශේෂයි මේ අපි භාවිතා කරනවා. ඒ වගේම mindfulness based art therapy, සතිය පදනම් කරගත් දෘශ්‍ය කලා චිකිත්සන ක්‍රමවේද, ස්නායු සංවර්ධනය සඳහා වූ දෘශ්‍ය කලා චිකිත්සන ක්‍රමවේද, මෙවැනි සුවිශේෂී අංශ ගණනාවක් මේ විෂය තුල සංවර්ධනය වී පවතිනවා. මේවා භාවිතයෙන් සෑම වයසකම කෙනෙකුට ගර්භණී අවදියේ සිට වැඩෙන දරුවාගේ බුද්ධි සංවර්ධනයේ සිට සෑම වයසකම පුද්ගලයෙකුට ප්‍රතිකාරාත්මකව සංවර්ධනාත්මකව භාවිතා කරන්නට හැකියවීම තමයි මෙම විෂයේ තියෙනා වූ සුවිශේෂීත්වය වන්නේ. දැන් අපි මේ කතා කරපු ආර්ට් තෙරපි තුලින් ලබා ගන්න පුළුවන් චිකිත්සන ක්‍රමවේදයන් ලබා ගැනීමට මේ සේවාලාභියෙක් පැමිණෙන්න ඕන කොතනටද? එතකොට මේ සේවාලාභීන්ට මේ තෙරපි ක්‍රමයන් ලබාගත හැක්කේ කොතනින්ද කියන එක. එහෙම නැතිනම් මේ මෙන්ටාට් ආයතනය ගැන අපි චුට්ටක් කතා කරමුකෝ. මෙන්ටාට්, Institute of Mental Health and Art, මානසික සෞඛ්‍ය හා කලාව පිළිබඳව වූ අධ්‍යයන ආයතනය. ඇත්තටම 2022 තමයි මේ ආයතනය රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක් වශයෙන් නිර්මාණය වෙන්නේ. මෙහිදී චිත්‍ර කලාව, මූර්ති කලාව සහ අනෙකුත් කලාවන් පිළිබඳවත් ඒ හැරුණු කොට දෘශ්‍ය කලා චිකිත්සනය පදනම් වූ පාඨමාලා ගණනාවක් හැදෑරීම සඳහා අවස්ථාව හිමි වෙනවා. අධ්‍යයන ආයතනයෙන් ලබා දෙන විශේෂ සේවාවක් වන්නේ මෙන්ටාට් වෙල්නස්, එසේ නැතිනම් මනෝ උපදේශන සහ මනෝ ප්‍රතිකාර අංශයයි. මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාර සේවාව යටතේ සෑම වයසක පුද්ගලයෙකුටම, ඒ කියන්නේ ඊතා කුඩා අවදියේ මුල් ළමාවිය සංවර්ධනය සිදුවන වයස් කාණ්ඩයේ පටන් වැඩිහිටියන් දක්වා, එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා වූ සෑම වයසකම කෙනෙකුට මනෝ ප්‍රතිකාර, මනෝ උපදේශනය වගේම කලාව පිළිබඳව පුහුණුවක් ලබා ගන්නට පුළුවන් ආයතනයක්. මෙහිදී පවතින විශේෂත්වය වන්නේ අපගේ මනෝ ප්‍රතිකාර ක්‍රමවේදය, holistic approach, එහෙම නැත්නම් holistic therapy method එකකට අනුව
සමස්ත පරිපූර්ණ සුවතාවයක් ලබා දෙන ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාත්මක වීමයි. මේ පැහැදිලි කිරීම ඇතුලේ විශේෂ ක්‍රමවේදයක් ගැන කියවුණානේ හෝලිස්ටික් මෙතඩ්. හෝලිස්ටික් තෙරපි කියලා. අපි පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ මේ හෝලිස්ටික් මෙතඩ් එක කොහොමද අපි මෙතනදී සේවාලාභියෙක්ට යොදාගන්නේ කියලා. හෝලිස්ටික් මෙතඩ්, හෝලිස්ටික් අප්‍රෝච් මේ සමස්ත සුවපත් භාවයක් ඇති කිරීමේ ක්‍රමවේදය තුල රෝගයක් හෝ ගැටලුවක් निराකරණය සඳහා ක්‍රමවේද ගණනාවක් අවශ්‍යයි. සේවාවන් ගණනාවක් අවශ්‍යයි. සමහර විට මනෝ උපදේශනයකින් එහෙම නැත්නම් එක් මනෝ ප්‍රතිකාර ක්‍රමයකින් පමණක් මේ රෝග හෝ ගැටලු निराකරණය කරන්නට බෑ. පුද්ගලයෙකුගේ සමස්ත ජීවිතය සංවර්ධනය කිරීම සඳහා නැත්නම් පරිපූර්ණ සුවතාවයක් සඳහා කායික, මානසික, අධ්‍යාත්මික, සමාජීය, වෘත්තීය සහ ආර්ථික කියන සියලු අංශයන් සංවර්ධනය වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි සමබර පෞරුෂත්වයක්, සමබර ජීවිතයක් කරා මේ රෝගී, මේ සේවාලාභීන් යොමු කරන්නට අපිට පුළුවන් වෙන්නේ. මේක එක දවසකින් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ නිසා මාස 3ක් අවුරුදු 1කමාරක් වගේ දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වෙන ප්‍රතිකාරාත්මක අංශ ගණනාවක් මේ ක්‍රමවේදයට එකම ආයතනයක් තුල සම්බන්ධ වෙනවා. මෙහිදී සියලු චිකිත්සක ක්‍රමවේද ඔබට එක තැනක් ඔස්සේ එහෙම නැතිනම් එක ප්‍රතිකාර ක්‍රමයක් ඔස්සේ සම්බන්ධ කරමින් ලබා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. මෙහිදී සිදුවන එක දෙයක් තමයි යම්කිසි රෝගයක් ගැටලුවකට උපදේශනය ලබා ගන්නට ගියාම තැන් වලින් මේ ප්‍රතිකාර ක්‍රම සොයාගෙන යාමේදී තියෙන විශාල වියදම එහෙම නැතිනම් නිසි ප්‍රතිකාරකයෙකු සොයා ගැනීමට නිසි සේවයක් සොයා ගැනීමට තියෙන අපහසුව මෙම ආයතනයේදී නැති වෙලා තියෙනවා. මෙම ආයතනයෙන් ලැබෙන ප්‍රතිකාර ක්‍රමයේ ඔස්සේ ඔබට සියලු සේවාවන් එක තැනකදී ලබා ගන්නවා වගේම පූර්ණ සුවපත් භාවයක් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඊ타මත්ම ආර්ථික වශයෙන් එහෙම නැතිනම් ගාස්තු වශයෙන් ඊ타මත්ම සහනදායී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අනෙත් විශේෂ කාරණයයි. එහිදී බයිපෝලා, සිට්සොෆේනියා, ડિප්‍රෙෂන්, ඇන්සයිටි, විශේෂ අවශ්‍යතා සහිත ඌන බුද්ධි මට්ටම් තියෙන ගැටලු සහිත මේ ආදී කුමන කාරණයට උනත් ඊ타මත්ම සාර්ථක සුවපත් භාවයක් සංවර්ධනයක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එය තමයි මෙන්ටාට් වෙල්නස් මනෝ උපදේශන සහ මනෝ ප්‍රතිකාරාත්මක සේවා ලබා දෙන ආයතනයේ තියෙන විශේෂත්වය වෙන්නේ. මේන් පූර්ණ සුවපත් භාවයක්, පූර්ණ සංවර්ධනයක්, සමබර ජීවිතයක් කරා ඔබට ළඟා වෙන්නට හැකියාවක් ලැබෙනවා.